ආයුබෝවන් කියලා පිළිගන්න ඔන්න රූබි ස්ටෝරි එකේ YouTube channel එකට. ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ ඉතාමත් විශේෂ පාටි බොක්ස් එකක මේ දිනවල ලංකාවේ බොහෝ දෙනෙක් හොයන බලන බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වෙන සද්දෙට කැමති සයිස් එකට කැමති අය හොයන පාටි බොක්ස් එකක ෆුල් රිවිව් එකක්. ඉතින් මෙන්න මේ පාටි බොක්ස් එකේ රිවිව් එක තමයි ඔන්න අපි අරගෙන ආවේ. අඩි 5ක් විතර උස මේ පාටි බොක්ස් එක බොහෝ දෙනෙක් මේ දිනවල හොයනවා. ඉතින් මේකේ සියලුම විස්තර ඇතුළත්ව වීඩියෝ එක අපි අරගෙන එනවා. ඉතින් අපි පාටි බොක්ස් එක අන්බොක්ස් කරන තැන ඉඳන් බලමු කොහොමද මේකේ තියෙන ස්පෙસિෆිකේෂන් මොනවද, මේකේ සවුන්ඩ් අවුට්පුට් එක කොහොමද, මේකෙන් කැරොකයක් සිංක් කරනකොට කොහොමද අවුට්පුට් වෙන්නේ කියලා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. මෙන්න මේ BTS 2272 කියන ලොකු පාටි බොක්ස් එකේ සියලුම විස්තර දැනගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි මුලින්ම බලමු BTS 2272 කියන මේ පාටි බොක්ස් එක බොක්ස් එක එන්නේ කොහොමද කියලා. බොක්ස් එක ඔයාට පේනවා ඇති මගේ උසට වගේ තියෙනවා. මගේ මාත් අඩි 5යි අඟල් 3ක් වගේ තමයි උස තියෙන්නේ. ඉතින් මේක 5යි අඟල් 2ක් වගේ බොක්ස් එක උස තියෙනවා අඩි. ඉතින් මේකේ ඔයාට ගහලා තියෙනවා බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් එක, බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් නේම් එක මුලින්ම ගහලා තිනවා. ෆාස්ට් චාර්ජ් කියලා ගහලා තිනවා. විශේෂයෙන්ම සමහර පාටි බොක්ස් වල BTS වල ෆාස්ට් චාර්ජ් ඔප්ෂන් එක නැහැ. මේකේ ෆාස්ට් චාර්ජින් ඔප්ෂන් එක තියෙනවා. ලිරික් ඩිස්ප්ලේ කියලා ගහලා තිනවා. මේකෙත් අනිත් බොහෝ මොඩල්ස් වල වගේම ලිරික්ස් ඩිස්ප්ලේ එකක් ඔයාට බලා ගන්න පුළුවන්. 12 inch woofer wooden body කියලා ගහලා තිනවා. 12 inch woofers 3ක් තමයි මේ පාටි බොක්ස් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ. wooden body එකක් තමයි එන්නේ. බොහෝ පාටි බොක්ස් වල එන්නේ ප්ලාස්ටික් බොඩි එකක්. මේකේ එන්නේ ලී බොක්ස් එකක්. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ බේස් එක වැඩි කියන එක. wooden box වල සාමාන්‍යයෙන් බේස් එක වැඩි. මේකේ wireless microphone, එතකොට USB SD slot එකක් තියෙනවා, wireless mic, එතකොට AUX in එක, guitar input එක, RGB light system එක, මේ සියලුම option තියෙනවා කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. BTS 2272 තමයි මේකේ model එක. ඉතින් ඔයාට පේනවා ඇති පාටි box එකේ photo එකක් මේගොල්ලෝ මෙතන display කරලා තියෙනවා. යටින් සඳහන් කරලා තියෙනවා රීචාර්ජබල් මයික් දෙක සහ රිමෝට් එක සඳහන් කරලා තියෙනවා. මෙතන මේගොල්ලෝ 12 inch කියලා වෙනම ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් පාටි බොක්ස් එකේ අනිත් පැත්ත ගත්තොත් මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ මේ පැත්ත ගත්තොත් අර මුලින් තිබ්බ මේකේ තියෙන ෆන්ක්ෂන් ටිකම මෙතනත් පිළිවෙලට පල්ලෙහාට දාලා තියෙනවා. යටින්ම දාලා තියෙනවා බේස් ප්ලස් කියලා. රයිට්. ඉතින් අපි දැන් බලමු BTS 2270 කියන මේ පාටි බොක්ස් එක අන්බොක්ස් කරලා මේකේ සයිස් එක කොහොමද, මේකේ තියෙන ලයිට් සිස්ටම් එක කොහොමද, මේකේ තියෙන ස්පෙસિෆිකේෂන්ස් මොනවද කියලා. රයිට්. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ පාටි බොක්ස් එකේ සයිස් එක ගැන. ඉතින් මේකේ උස වෙනවා අඩි 4යි අඟල් 8ක් වගේ මේකේ හරියට මුස තියෙනවා. ඒ වගේම තමයි මේකේ පළල ගත්තොත් එහෙනම් මේකේ අඩියයි අඟල් 3ක් වගේ තියෙනවා. ඒ කියන්නේ අඟල් 12යි තව අඟල් 3ක් වගේ අඟල් 15ක් වගේ තියෙනවා. පළල උස තියෙනවා අඩි 4යි අඟල් 8ක් වගේ. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ
බෙල්ල ගාවටම මේකේ උස තියෙනවා. ඉතින් මේකේ එන්නේ මං කලින් කියෝ වගේ මේකේ වුඩන් බොක්ස් එකක් එන්නේ. ඒ කියන්නේ මේ වටේට ආවරණය කරලා තියෙන ලී බොක්ස් එකකින් මේ වුඩන් බොක්ස් එන පාටි බොක්ස් වල සාමාන්‍යයෙන් ප්ලාස්ටික් බොක්ස් එන පාටි බොක්ස් වලට වඩා බේස් එක යම් ප්‍රමාණයකින් වැඩි. ඒ වගේම තමයි මේකේ ඉස්සරහා ආවරණය කරලා තියෙන්නේ මෙටල් දැලකින් ස්පීකර්ස් ටික ආවරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ එන්නේ අඟල් 12 ස්පීකර්ස් 3ක්. මෙන්න මේ වගේ ස්පීකර්ස් 3ක් තමයි අඟල් 12 එන්නේ. ඒ වගේ තමයි මෙතන උඩින් එනවා ට්විටර් දෙකක් එනවා. ට්විටර් සද්දේ එන්නේ මේ ට්විටර්ස් වලින් නෝමල් ස්පීකර්ස් 3ට අමතරව. ඒ වගේම තමයි මෙතන උඩ පැනල් බෝඩ් එක ආවරණය කරලා තියෙන්නේ ප්ලාස්ටික් ආවරණයකින්. වටේට තියෙනවා මෙන්න මේ වගේ හැන්ඩල් එකක් මෙතන තියෙනවා. ඒ වගේ තමයි මේකේ පිටිපස්ස පැත්ත ගත්තොත් මේ පැත්තත් ආවරණය කරලා තියෙන්නේ වුඩන් බොක්ස් එකකින්. මේකෙත් මෙතනත් හැන්ඩල් එකක් තියෙනවා. ඔයාට මේක එහෙ මෙහෙ පහසුවෙන් අරන් යන්න පුළුවන් විදියට. ඒ වගේම තමයි මෙතන තියෙනවා තවත් හැන්ඩල් එකක් මේක හැන්ඩලින් කිරීමේ පහසුව සඳහා. ඒ වගේ තමයි මේකේ යට තියෙනවා වීල්ස් දෙකක්. මෙන්න මේ වගේ පිටිපස්ස පැත්තේ වීල්ස් දෙකක් එනවා. මේක ඔයාට ඒකත් පහසුවෙන් එහා මෙහා තල්ලු කරගෙන යන්න පුළුවන් විදිහට තමයි වීල්ස් දෙක හදලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේකේ පැනල් බෝඩ් එකට ඇවිල්ලා බලමු මේකේ තියෙන ඔප්ෂන් මොනවද කියලා. ඉතින් ඔයාලට පැනල් බෝඩ් එක මුලින්ම බලා ගන්න පුළුවන්. මම අර මුලින් කිව්වා වගේ ලිරික් ඩිස්ප්ලේ එක තියෙනවා මේකේ. ඔයා මේකේ දැනට යූස් කරන මෝඩ් එක මොකක්ද? Bluetooth මෝඩ් එකද? AUX මෝඩ් එකද? එහෙමත් නැත්නම් වෙන මෝඩ් එකක්ද කියලා මෙතනින් ඔයාලට ඩිස්ප්ලේ කරනවා. ඒ වගේම තමයි ඔයා මේ වෙලාවේ සින්දුවක් ප්ලේ කරනවා නම් මෙතන ඒ සින්දුවේ නම මෙතනින් ඔයාලට ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ පල්ලට ආවත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ නොබ් කිහිපයක් තියෙනවා. කන්ට්‍රෝල්ස් කිහිපයක් තියෙනවා. මුලින්ම තියෙනවා මේකේ මයික් කන්ට්‍රෝල් එක. මයික් වොලියුම් එක මේකේ ඔයාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 30ට වගේ මයික් වොලියුම් එක තියෙනවා. මේකේ විශේෂයෙන්ම කියනොත් මේකේ හැම කන්ට්‍රෝල් එකක්ම අපි අඩු වැඩි කරනකොට මෙතන ඒ ගාන ඔයාට ඩිස්ප්ලේ වෙනවා. මෙන්න මේ වගේ මයික් කන්ට්‍රෝල් එක තියෙනවා. මයික් එක ඔයාට අඩු වැඩි කරගන්න පුළුවන්. ට්‍රෙබල් කන්ට්‍රෝල් එක තියෙනවා. මේ මයික් ට්‍රෙබල් කන්ට්‍රෝල් එක මයික් එකේ ට්‍රෙබල් බේස් මේකේ බැලන්ස් කරගන්න පුළුවන්. ඒක විශේෂත්වයක්. මොකද ගොඩක් පාටි බොක්ස් වල මයික් එකේ ට්‍රෙබල් බේස් බැලන්ස් කරගන්නේ නැහැ. නමුත් මේකේ මයික් ට්‍රෙබල් බේස් බැලන්ස් කරගැනීමේ හැකියාව තියෙනවා. මයික් එකේ ට්‍රෙබල් එක, මයික් එකේ බේස් එක වගේම මේකේ අමතරව ගිටාර එක්කුත් ඉන් කරන්න පුළුවන්. ගිටාර් වොලියුම් එකත් මෙතනින් බැලන්ස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නෝමල් සවුන්ඩ් එකේ නෝමල් වොලියුම් එකේ ට්‍රෙබල් බේස් එක මේ නොබ් දෙකෙන් ඇඩ්ජස්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ආවොත් මෙන්න මේ මෙතන ඉන්පුට් ටික ඔයාලට කිව්වොත් එහෙම මෙන්න මේ TF කාඩ් ඉන්පුට් එකක් දෙනවා. ඒ කියන්නේ normally chip එකක් මේකට ඉන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි USB එකක් ඉන් කරන්න පුළුවන්. AUX ඉන් එකක් තියෙනවා. ඔයාලට වෙන මොකක් හරි යුනිට් එකකින් මේකට සවුන්ඩ් ඉන්පුට් එකක් දෙන්න පුළුවන් නම් දෙන්න පුළුවන් මෙන්න මේ AUX ඉන් එකෙන්. ඒ වගේම තමයි mics මේකට wireless mic දෙකක්කට අමතරව mics දෙකක් ඔයාලට වෙනම plug කර ගැනීමේ හැකියාවක් තියෙනවා. wireless හෝ wire mic දෙකක් වෙනම ප්ලග් කර ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ පෝට් දෙකෙන්. මෙතන ගිටාර් ඉන් එකෙන් ඔයාට අර කලින් කිව්වා වගේ ගිටාර් එක ප්ලග් කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් තමයි මේන් charging input එක තියෙන්නේ. මෙතන තමයි DC watt 5කින් තමයි මේක charge වෙන්නේ. මේක smart කරලා අවිල තියෙන්නේ. මොකද මේක ඔයාට ඕන තැනක අරන් ගිහිල්ලා power bank එකකින් උනත් හදිස්සියකදී charge කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන තමයි button set එක තියෙන්නේ මේකට අදාළ. මයික් ඉකෝ එක මේ බටන් එකෙන් අඩු වැඩි කරගන්න පුළුවන්. මේ පැත්තට අඩු මේ පැත්තට වැඩි. මෙතනින් පුළුවන් ඔයාට මේල් වොයිස් එක, ෆීමේල් වොයිස් එක, චයිල්ඩ් වොයිස් එකට වගේ වොයිස් චේන්ජ් කර ගැනීමේ හැකියාව තියෙනවා මේ බටන් එකෙන්. මේ බටන් එකෙන් ඔයාට ඩිස්ප්ලේ එකේ මෝඩ් එක වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් normal මෝඩ් එක වෙනස් කරන්න AUX මෝඩ් එකට Bluetooth මෝඩ් එකට චේන්ජ් කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් ඔයාට නිකන් එක්ස්ට්‍රා සවුන්ඩ්ස් කිහිපයක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් අත්පොඩි ගහන ඒවා ඒ වගේ සවුන්ඩ්ස් කිහිපයක් දීලා තියෙනවා මෙතනින්. ඒ වගේ තමයි මෙතන තියෙනවා ලයිට් බටන් එක. මෙතනින් ලයිට් ඩිසයින් එක, ලයිට් ස්ටයිල් එක වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් Bluetooth මෝඩ් එක සහ සුපුරුදු පරිදි play pause බටන් එක සාමාන්‍ය සින්දුවක් එහෙ මෙහෙ කියන්නේ ප්‍රීවියස් නෙස් කරගන්න බටන් එක මෙතන තියෙනවා. රයිට්. ඉතින් අපි දැන් බලමු BTS 2272 කියන පාටි බොක්ස් එකට එන ඇක්සසරිස් මොනවද කියලා. ඉතින් ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ හොඳ ක්වොලිටි සවුන්ඩ් එකක් තියෙන
රීචාර්ජබල් මයික්ස් දෙකක් එනවා මෙන්න මෙතින් තමයි මයික්ස් දෙක චාර්ජ් කරන්න තියෙන බොට් පහේ චාර්ජින් ඉන්පුට් එකක් තමයි මේකට තියෙන්නේ මෙන්න මේ වගේ හොඳ කවර්ස් දෙකුත් එක්ක තමයි මේ පාටි බොක්ස් එකේ මයික්ස් දෙක එන්නේ ඒ වගේම තමයි ඔයාට මේකට හම්බෙනවා මෙන්න මේ වගේ රිමෝට් එකක් හම්බෙනවා මේකෙන් වාට බොලියම් අප් ඩවුන් කරගන්න ඒ වගේ මෝඩ් එක වෙනස් කරගන්න පවර් ඔන් ඔෆ් කරන්න මියුට් අන්මියුට් කරන්න EQ මෝඩ් එක වෙනස් කරගන්න වගේම අනිත් නෝමලි තියෙන ඔප්ෂන් ටික ඔක්කොම තියෙනවා ඒ වගේම තමයි මේකට තව එනවා මේ වගේ මේක චාර්ජ් කරගන්න තියෙන මයික් සහ පාටි බොක්ස් එක චාර්ජ් කරගන්න තියෙන මෙන්න මේ වගේ හොඳ හයි ක්වොලිටි චාර්ජින් කේබල් එකක් එනවා type C කේබල් එකක් ඒ වගේම තමයි මෙන්න මේ වගේ කැටලොග් එකක් එනවා මේ ටික තමයි ඇක්සසරීස් විදිහට මේකට ඔයාට ෆ්‍රී හම්බෙන්නේ හොඳ ක්ලියර් මයික් අවුට්පුට් එකක් සහ ක්ලියර් සවුන්ඩ් අවුට්පුට් එකක් තියෙන ඔයාට කැරොකේ පාටි එකට ඔයාගේ ෆැමිලි පාටි එකට සවුන්ඩ් එක වගේම කැරොකේ සිං කරනවා නම් හොඳ ක්වොලිටි පාටි බොක්ස් එකක් කියලා මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාට rubistro.lk මාළඹේ අපේ ෂෝරූම් එකට ආවොත් මේක ලංකාවෙම අඩුම මිලට මේ දිනවල මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කොකෝ පේමන්ට්ස්, ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස්, කෑෂ් ඔන් ඩෙලිවරි වගේ පේමන්ට් මෙතඩ් ගණනාවක් ඔයාට විවෘත වෙලා තියෙනවා. මේ පාටි බොක්ස් එක වගේම තව පාටි බොක්ස් මොඩල්ස් ගණනාවකට මේ පේමන්ට් මෙතඩ් හැම එකකින්ම ඔයාට ගෙවීම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේම තවත් පාටි බොක්ස් එකක අලුත්ම පාටි බොක්ස් මොඩල් එක රිවිව් එකක් අපි ඊළඟ සතියේ අරගෙන එනවා. ඉතින් එතකන් ඔයාට මේ වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි කරමින් ඉතින් අපේ පාටි බොක්ස් රිවිව් channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එක නරඹුවාට thank you.